ඉතින් නිව්ඩේල් පුංචි යාළුවෝ දැන් මාත් එක්ක ඉන්නවා අද දවසේදී තරඟ කරලා මේ අතරින් එක්කෙනෙක් තමයි නේදයිස් අපි අද දවසේ ඇන්කර් නිව්ඩේල් විනර් ඔෆ් ද ඩේ තෝරපත් කරගන්නේ. අයිස් කිව්වා වගේම මේ වගේ ලස්සන ජංගල් බයිසිකල් එකක් අපි ලබා දෙනවා ඒ බිනට. ඔයාලට හැකියාව තියෙනවා ජැකට්ස්, බයිනොකියුලර්ස්, ස්කූල් බෑග්ස් මේ වගේ ගොඩාක් තෑගි ඇන්කර් නිව්ඩේල් වෙතින් දිනා ගන්න. උගලන්ට කරන්න තියෙන්නේ ජංගල් බයිසිකල් එකක් දිනා ගන්න. ඇන්කර් නිව්ඩේල් කාලා මේ ඇන්කර් නිව්ඩේල් යෝගට් එකේ උඩු පියන්පතේ තියෙන අකුරු ටික එකතු කරලා නිව්ඩේල් කියලා හදලා ළඟම වෙළඳසැලේ වෙළඳ මහතාට ලබා දෙන එක විතරයි. ඉතින් මතක් කරන්න ඕනේ අපි ඇන්කර් නිව්ඩේල් ගොඩක් කන්න, ගොඩක් දිනන්න. විශ්මි උත්තරීතරා දෙරණ ලිටල් ස්ටාර් වේදිකාවේ වීරයවන්ත ගී හඬක්. ඉරණමට අභියෝග කරන දියණියකගේ දිරිය හඬක්. විශ්මි උත්තරීතරාගේ ගායන දක්ෂතාවයෙන් වගේම ඈ පෙළෙන රෝග තත්ත්වයක් නිසාම අපගේ අවධානයට ඇය නොමදව හසු වෙනවා. ඇය උපතින්ම මොළයේ වතුර රැඳීමේ රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා. ඒ නිසා මීට පෙර ඇය ශල්‍ය කර්ම 3කට ලක් වී තිබෙනවා. ඇය මේ මාස 25 වන දින එනම් ජේසුපිලිඳා උපත සමරන නත්තල් දිනේදී තවත් ශල්‍ය කර්මයකට භාජනය වනවා. භාග්‍යවන්ත භවයේ නිම්මිනි රැස් ඇගේ නිත් තුල අපි දකිනවා. සිත් සනහාලන ජීව ගුණයක් ඇගේ ගී හඬ තුල අපි විඳිනවා. චුටි දූ නම කියන්නකෝ. විශ්මි උත්තරීතරා වල්පිට. හරි. දැන් අද ගීත කීයක් ලෑස්ති කරගත්තද? දෙකක්. දෙකයි මොනවාද? අම්මාගේ කුලේ නැලවි එකයි. ඔව්. ආයි අම්මාගේ කුලේ නැලවි. අනිත් එක හරි. මතක එක කියමුද බලන්න අපි. අම්මාගේ කුලේ නැලවි තාතාට සුරතල් වෙවි පාසල් ගොසින් උදය කාලේ ගත වීලයයි මාගේ බාලේ අම්මාගේ උකුලේ නැලවි දෙගුරුන්ගේ අවවාද අසලා අවුරුද්ද ගෙවලා දෙගුරුන්ගේ අවවාද අසලා අවුරුද්ද ගෙවලා ලොකු පොත් සොයාලා කියෝලා ඉගෙනීම අවසන් කරලා. අනිත් ගීතේ මතකයිද පුතේ? හරි. කමක් නැහැ. ඔක්කොම මතක් කරගෙන එන්න ඕනේ. හරි එන්න. ඇයට උපකාර කරන්නට කැමති සංවේදී හදවත් ඇති ඔබට දෙරණ නිෂ්පාදන කණ්ඩායම අමතා මේ සඳහා අවස්ථාව උදා කරගත හැකි. විශ්මි උත්තරීතරාට තම හඬින් ලෝකයම සූපත් කරන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහෝම අපූර්වයි ඔය තියෙන සැඟවිච්ච දක්ෂතා. ඉතින් සුබ පතන ඔයාට තව තවත් ඔයාගේ කුසලතාවයන් වැඩි වෙන්න කියලා අපි එමුනම් ආයිත් හමුවෙමු. මමද? කොහොමද කියලා ඇහුවා? හදින් ඉන්න. කොහෙද ඉන්නේ? ගෙවල් කොහෙද තියෙන්නේ? නෑ නුවර. නුවරේ ඉඳන් ආවේ? කවුද ආවේ? කවුරුද ආවේ? තාත්තයි මායි අපේ අයියයි. අක්කලත් ඉන්නවද? අක්කා කෙනෙක් ඉන්නවා. එයා ගෙදර. හරි. මොකද්ද අද ගායනා කරන්නේ ඔයා? ශ්‍රේයාන්ගේ සින්දුව. ශ්‍රේයාන්ගේ.
කියන්නකෝ බලන්න. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ මට නිදන්න බෑ සිත තුල දකලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේම නෑ. හරි. දැන් මෙහෙමයි පුතේ. ඔයාගේ වයස කියන්නකෝ පැටියෝ. වයස අවුරුදු 6යි. ගොඩාක් චූටි බබෙක් නේද? දැන් මෙහෙමයි. කවුද ඔයාට අර ඉස්සලා සින්දුව තෝරලා දුන්නේ? කලින් සින්දුව? තාත්තා. දැන් චූටි බබාලට ගායනා කරන්න සුදුසු සින්දු තියෙනවනේ පුතේ. නේද? දැන් ඕක ලොකු අයියා කෙනෙක් කියන ලොකු සින්දුවන්නේ. නේද? මාමා කෙනෙක් නේද? ඉතින් ගීත ගායනා කරනකොට චූටි බබාලා තාත්තට ගිහිලා කියන්න පුතේ. බබාලට සුදුසු ගීත තෝරලා දෙන්න කියලා. ලොකු මාමලාගේ නැන්දලාගේ ගීත තියෙනවා චූටි බබාලට ගායනා කරන්න පුළුවන් සුදුසු ඒවා. ඔයාට තේරෙන්නේ නැහැ සමහර විට මේ කියන ඒවා. නමුත් අම්මා තාත්තට ගිහිලා කියන්න. හොඳේ? හොඳද? චූටි බබාලගේ සින්දු පුරුදු වෙලා එමු අපි ඊළඟ සැරේ. තාම චූටිනේ ඔයා නේද? තව වයස තියෙනවානේ. හරි. බොහොම ස්තුතියි ඈ. ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්නවා. hina වෙලාමයි ඉන්නේ. දහම් පාසල් ගිහින් එන ගමන්. දහම් පාසල් ගිහින් එන ගමන්. දහම් පාසල් ගිහින් එන ගමන්ද? නෑ. ගෙසරේ කී වෙනිය වෙනකන් ආවද? 9 වෙනි වෙනකන්. 9 වෙනිදා වෙනකන්. හරි. දුව මොනවද කියන්නේ සින්දුවද? මාතොටෙන් මගේ කරට. කියන්න දුව. මාතොටෙන් නන උතුරු සුලංගේ ගිනි සිඹින මඩු පල්ලියේ දැස් ආගේ මුතු කඳුළු හංගන සරෝජා මගේ දෝනියේ. පොඩි අඩුපාඩු ටිකක් මට දැන් දැනෙනවා. ගිය සැරේට වැඩිය පොඩි වෙනසක් තියෙන දුවගේ ගායනයේ. එකක් දුවගේ හඬ පොඩ්ඩක් කර වෙවුලන ගතියක් වගේ තියෙනවා. අනිත් එක තමයි නහයෙන් කියන්නේ නහයෙන් ගායනා වෙන හඬක් වගේ මට ඇහෙනවා. දුවට හැමලිසාව තියනවද? නෑ. තියනවද? අසනීපෙන්ද ඉන්න දුව? පොඩ්ඩක්. හරි. දුව තව සින්දුවක් කියන්න බලන්න. මගේ කරට මුතු මාල ගොතන්නට මෙයි ගහ මුදුනේ කැකුළු පිපේ අනට අරුංගල් තෝඩු හදන්නට නිල්ලහසේ තරු පොකුරු පිපේ ටිකිරි මැණික ඇඹුල ගෙනල්ලා කොයිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණික ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණික ඇඹුල ගෙනල්ලා කරන දලෙන් නැඟ සෝදාලා කිරල ගහේ හෙවණට කිරල ගහේ හෙවණට වීලා නෙළුම් ගොලේ එතන තියාලා ටිකිරි මැණික ඇඹුල බෙදනවා ටිකිරි මැණික ඇඹුල ගෙනල්ලා. හරි පුතේ හරි. නිදුලේ වැලි මාලිගාවේ ඉති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමි මිදුලේ වැලි මාලිගාවේ ඉති පදවිය ලබන්න. හරි. දැන් මෙහෙමයි. ඕකේ කැසට් එකක් නැත්නම් CD එකක් අරගෙන තමයි පුතේ මුල් ගීතය අහන්න ඕනේ.
හොඳද? ඒක නිසා දැන් අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩු සේරෝම හදා ගන්න ඕනේ ඊළඟ වටේදී. හොඳේ මීට වැඩි ගොඩක් අමාරු වෙනවා. එන්න. ජයග්‍රහණය මොවුන්ගේ හඬට නිතරම මිතුරුව සිටිනවා. සම විටම මේ සිඟිති හඬවල් විනිශ්චය පැසසුම් ලබා ගන්නවා. මේ ඔයා ගිය සැරේ ඇඬුවා නේද? දැන් මේ සැරේ අඬන්නේ නැද්ද? බය නෑනේ. බයයිද? අඬන්නද යන්නේ? නෑනේ. හරි. එන්න පුතේ එන්න. තුන්වන වටේට යන්නටත් මොවුන්ගේ හඬ විලාසය ප්‍රමාණවත්. එවැනි තවත් හඬ රටා පෙළක් මේ විරාමයෙන් පසුවත් දකිමු.